කොහොමද ඔයාලට? ඉතින් මගේ බර්ත්ඩේ එකේ අවසාන අදියර විදිහට මගේ යාළුවන්ට මං හිතුවා මගේ අතින්ම හදලා කෑම වේලක් දෙන්න ඕනි කියලා. ඉතින් මම රයිස් තමයි හදාගත්තේ. මේ මම දැන් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකොට නම් ඔන්න උයන වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ බෙදා ගන්න වැඩේ තමයි. ඉතින් අපි ලස්සන්ට මේ විදිහට දැන් බොක්ස් වලට මේ අපේ කෑම ටික දාගමු. ඉතින් මේ පහුවෙනිදා දැන් මම ලෑස්ති පොඩ්ඩක් හැඩි වෙලා තියෙන ගෙදර අස් කරගන්න. ඉතින් ඊයේ දවසත් හොඳටම බිසි වුණ නිසා මට මේ අස් කරන අතු ගන්න වැඩ කරන්න බැරි වුණා. ඉතින් අපි දැන් අස් කරගමු. මොකද අපිට ඊළඟට තියෙනවා වෙසක් එකට ලෑස්ති වෙන්න. ඉතින් ජීවිතේ කියන මේ පුංචි ගමනේ අපිට හැමදාම එකම ෂෙඩියුල් එකට වැඩ කරන්න බෑ. මොකද අපිට එක එක විශේෂ අවස්ථාවන් එනවනේ. අපි ඒවට ඒ විදිහට හුරු වෙන්න ඕනි. මං දැකලා තියෙනවා සමහර පුද්ගලයන් ඉන්නවා හැමදාම එකම ෂෙඩියුල් එක එකම විදිහට එකම වෙලාවට නිදා ගන්න ඕනි, එකම වෙලාවට කන්න ඕනි, අන්න එහෙම. අපිට ඉතින් එහෙම බෑ. මම හිතන විදිහට නම් අපිට එන්නේ ජීවිතේ අවුරුද්දකට විශේෂ අවස්ථාවන් හරිම පොඩ්ඩයි. අනිත් හැම දවසම අපිට පුළුවන් ඒකාකාරීව ගෙවන්න. ඒ වුණත් විශේෂ අවස්ථාවන් විශේෂ දවස් ටික අපි ඒකේ උපරිමයෙන්ම විඳින්න ඕනි කියලයි මම නම් හිතන්නේ. ඉතින් අස් කරලා ඉවරයි. මං අලුතෙන් පටන් ගත්තා අපිට එදිනෙදා යන වියදම් පොඩ්ඩක් ලියලා බලන්න මොනවද. එතකොට මං හිතනවා අපිට ලේසි වෙයි අපි මොනවා හරි දෙයක් අනවශ්‍ය ලෙස වියදම් කරා නම් ඒක දැනගෙන ඊළඟ මාසයේ ඒ වියදම කපා හැලලා ජීවිතේ අපි දියුණුවටපත් වෙන්නනේ ආස. ඉතින් ඒ දියුණු වෙන්න මොනවා හරි වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා මම ඒක ලියන්න පටන් ගත්තා. ඒක තමයි මම දැන් ලියුවේ. කලින් දවසේ වියදම් ටික. ඊට පස්සේ දැන් මේ පහන තියන්න තමයි හදන්නේ. ඉතින් එන්නකො වෙසක් කූඩු හදන්න මාත් එක්ක. ඉතින් ඔයාලත් එක එක විදිහේ වෙසක් කූඩු හදන්න ප්ලෑන් කරලා ඇති නේද මේ වෙනකොට? ඉතින් මම නම් මේ වෙසක් කූඩු හදන්නේ අවුරුදු 6කින් වගේ. මම කඩෙන් ගෙනාව මේ ප්ලාස්ටික් එකේ ඒක ලේසියිනේ අපිට හදාගන්න. ඉතින් බලමු මගේ ඔළුවට ඩිසයින් එකක් ආවා. මම ඒ විදිහට තමයි දැන් මේ හදන්න යන්නේ. මේ ටික ඉස්සෙල්ලා ෆිட் කරගෙන ඉවර වෙලා ටිෂු පේපර්ස් වලින් තමයි වෙසක් කූඩු අලව ගන්න හිතුවේ. ඉතින් ඒ වැඩේ කරන අතරෙදිම ඔන්න දැන් මට ආයෙ වැඩකට ටවුන් එකට යන්න වුණා. ඉතින් එක දිගටම නම් මට වැඩ කරන්න අමාරුයි. මම ඉන්න තත්වෙත් එක්ක මට ඉතින් එක එක වැඩ කරන්න තියනවා. හරි. ඉතින් ඔන්න මං ආසම වැඩේ මේ ඉන්නේ අලවන ගමන් මං හිතන්නේ හොඳට මහන්සි වෙලා දැන් නම් මේ මම ඉන්නේ මං හිතන විදිහට වෙලාව පාන්දර 1ට වගේ.
ඇති. මං දවස් දෙක තුනක්ම එකහමාර වගේ වෙනකන් වැඩ කරා. එහෙම තමයි ඉතින් නේද? ඒ වුණාට හිතේ තියෙන ආසාවට නවත්තන්න හිතන්නෙත් නැහැ. බැරිම තැනක තමයි එකහමාරටත් නිදාගත්තේ. ඉතින් මම මේ වෙසක් කූඩු හදන වැඩෙන් ලොකු පාඩමක් ජීවිතේට ඉගෙන ගත්තා. අවුට්පුට් එක ලස්සන වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ජීවිතේ කැපකිරීම කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. එතකොට අපිට ලස්සන අවුට්පුට් එකක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් තියරිය හැම දෙයකටම මට හිතෙන විදිහට. මමත් කාලයක් හිටියා අර කිව්වත් වගේ එකම වෙලාවට නිදියන්න ඕනේ. මහන්සි වෙන්න කැමති නැහැ. අන්න එහෙම. ඉතින් ඒක නෙවෙයි ඇත්තටම ජීවිතේ කියන්නේ. අපි අපේ ටාගට්ස් වලට යන්න ඕනේ. කතාවකුත් තියෙනවනේ නේද? අපි කොහොම ඉපදුනත් අපි මැරෙනකොට ඒ විදිහට නෙවෙයි මැරෙන්න ඕනි. අපි යමක් ජීවිතේට කරගෙන තමයි දියුණු වෙලා එහෙම තමයි අන්තිමේට මැරෙන්න ඕනි කියලා ඒ කතාව ඇත්ත නේද? අපි ටිකක් ලොකු වෙනකොට ඉතින් මේවා අපිට තේරෙනවා. ඉතින් මේ මං හදන්නේ මලක්. මේක ලොකු මලක්. මේවා මං එක වෙසක් කූඩුවකට හතර පැත්තට හතරක් තමයි දාන්න හැදුවේ. ඉතින් මම හැදුවා ඔක්කොම වෙසක් කූඩු 8ක්. ඒකෙන් 6ක් හැදුවේ මේ විදිහට එකම ඩිසයින් එකෙන් කලර්ස් වෙන් කරගෙන. අනිත් දෙක වෙනස් ඩිසයින් එකකට තමයි හැදුවේ. ඉතින් ඔයාලගෙත් ලස්සන වෙසක් කූඩු හදලා ඇති නේද? මං හිතන්නේ මේ සැරේ දැන් ඉන්න අයගේ ඉතින් හරි ක්‍රියේටිව් අදහස් තියෙන ළමයි ගොඩක් ඉන්නවානේ. ඉතින් හරි ලස්සන වෙසක් කූඩු තිබ්බා. අලුත් අදහස් ගොඩක් එකතු වුණා. හරිම සතුටුයි. ඉතින් මොකද බෞද්ධ අපිට මේ වෙසක් උත්සවයේ තමයි මං හිතන්නේ ලොකුවටම කියන්නේ බෞද්ධ ආගමේ විදිහට අපිට කරන්න තියෙන්නේ වෙසක් පොසොන් මේ දෙකනේ. ඉතින් අපි ඒවා මේ විදිහට මේ කැප වෙලා කරන එක මං හිතන්නේ ලොකු දෙයක්. මොකද මං දැකලා තියෙන විදිහට අපේ ආගමේ වැඩිය මේ ඒව කරන්න ඕනි කියලා එහෙම කරන්නේ නැහනේ. ඒනට අනිත් ආගම්වල එහෙම නැහනේ. අනිවාර්යෙන් කරන්න ඕනි දේවල් තියෙනවා. හැම මාසෙම කරන දේවල් තියෙනවා. අපේ කට්ටිය නෑ එහෙම නෑනේ. ඉතින් අපේ කට්ටියට පෝය ඒව මේවා ගානක් නෑනේ. ඉතින් මේ වෙසක් එක දවසෙවත් මේ වගේ දෙයක් තියෙන එක ගොඩාක් ලොකු දෙයක්. මට නම් ඉතින් මේ වගේ වැඩක් සෙට් වෙනවා කියන්නේ බඩගිනිත් නෑ වෙන මොනවත් වැඩක් කරන්න ඕනිත් නෑ වෙන මොනවා හරි වැඩක් සෙට් වුණාට මම කැමතිත් නෑ මේක එක දිගටම මේ දේම කරගෙන ඉන්න තියනවා නම් කෑම බීම වතුර මෙතෙන්ට හම්බ වෙනවා නම් අන්න එහෙම තමයි මං ආසෙ එහෙම. ඉතින් එහෙම බෑ ඉතින් ඒ වුණාට පුළුවන් උපරිම හැම වෙලේම මේ වැඩේම කරා. අන්තිමේට මට මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණේ වෙසක් එකට කලින් දවසෙත් රෑ 10 විතර වෙනකම්ම වෙසක් කූඩු අලවන්න වුණා. දවස් කිහිපයකට කලින් පටන්ගෙන තිබිලත් මට හිතුණා අපරාධේ තවත් ටිකක් කලින් පටන් ගත්තනම් කියලා. ඔන්න ඉතින් මේ ඩේ 3 එක මට මතක විදිහට ඉතින් දැන් නම් ගොඩක් දුරට අර ප්‍රධාන ටික ඉවරයි. ඒ වුණාට දැන් මමත් හිතුවේ ඉදිරි වැඩ ටික මට ඉක්මනට ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි. මොකද ලොකුම වැඩේ ඉවරයි වගේ තමයි පේන්නේ. ඒ වුණාට එහෙම නෙවෙයි ඇත්තටම උනේ. ඉතිරි වැඩ ටිකට තමයි ලොකු වෙලාවක් ගියේ. මොකද හරි සියුම්ව පොඩි වැඩ ටිකක් තමයි මගේ ඔළුවට ආවේ. ඉතින් මම ඒ ඩිසයින් එකම කරා. ඉතින් ඔන්න මේ දවසේ අපිට තව විශේෂ වැඩක් තිබ්බා. අපේ හොඳම යාළුවෙක්ගේ ජුවලරි ෂොප් එකක් ඕපන් කරා රිකිල්ලගස්කඩ. ඉතින් අපි ඒකට යන්න
තමයි මේ ලෑස්ති වෙලා දැන් ඔන්න අපි එතනට ඇවිල්ලා ඉන්නේ. එතන ලස්සන ජුවලරිස් ගොඩාක් තිබුණා. මම නම් හරිම ආසාවෙන් තමයි එතෙන්ට ගියේ. ඉතින් ඊට පස්සේ අපි මේ දැන් යන්නේ අපිට එදා හවසම බණගෙදරට යන්න තිබ්බා. ඒකට ඉතින් මේ වෙසක් කූඩු හදන ASCII ඔන්න අපිට එදිලා තිබ්බ හැම වැඩක්ම කොහොම හරි අපි කාලය කල්පනාකරණය කරගෙන ඉතින් කරා. ඔන්න වෙසක් එකට කලින් අපිට පාන් දන්සලක් සෙට් වුණා. අපි ඒකට තමයි ගියේ. අපිට කිට්ටුවා. ඒ කියන්නේ 10 වෙනිදා පානුයි සීනි සම්බාලුයි. ඔන්න මගේ වෙසක් කූඩු වල තත්ත්වය දැන් නම් මෙතන 4ක් තියෙනවා. හරි. 6ම හදලා ඉවරයි දැන්. ඔන්න මේ වෙසක් එකට කලින් දවසේ ඔන්න මේ ටික කියන්නකෝ ඉතින් ලස්සනයිද කියලා මගේ මහන්සියේ ප්‍රතිඵලය. ඇත්තටම මට නම් හරිම සතුටුයි මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණු එක ගැන. ලස්සනයි නේද? ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ මම වෙනස් කරපු වෙසක් කෝඩු දෙක තමයි. ඔයාලට මං පස්සේ පෙන්නුවේ. ඒක නම් හැදුවේ මේවා එල්ලලා ඉවර වෙලා තමයි ඒක අලවලා ඉවර කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඊට පස්සේ මේ පහුවෙනිදා අපේ යාළුවෙක්ගේ ඔයාලට මං මගේ වීඩියෝස් වල නිතර දැකලා ඇති අපි යනවා චෙෆ් පපන්ගේ ෆැමිලි රෙස්ටෝරන්ට් එකට. ඉතින් එයාලා උදේ 6ට මේ සුප් එකකුයි පානුයි දන්සලක් දුන්නා. ඉතින් අපි කලින් දවසේ රෑ නම් යන්න බැරි වුණා උදව් කරන්න. ඉතින් මේ පහුවෙනිදා උදේ අපි ගියේ 5:00ට 6ට වගේ. ඉතින් ගිහිල්ලා හරිම සතුටුයි උදව් කරන්නත් පුළුවන් වුණා. ඉතින් ටිකක් බෙදලා ඊට පස්සේ අපිට වෙසක් එක දවසේ මලගෙදරක යන්න තිබ්බා. ඒ හින්දා අපි ටිකක් වෙලා ඉඳලා එතනින් ආවා. දැන් ඉතින් මේ ඉන්නේ මලගෙදර යන ගමන් ඔන්න අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකට ගියා. ඉතින් අපිට මේ සැරේ වෙසක් බලන්න වෙනමම යන්න බැරි වුණා. ඉතින් මේ අපි දැන් මලගෙදර ගිහිල්ලා එනකොට හදිසියෙ ඔන්න බත් දන්සලක් හම්බුණා. ඒකට ගියා. ඊට පස්සේ කඩල දන්සලක් හම්බුණා. මේ ගෙදර ඇවිල්ලා දැන් අපි ඊට පස්සේ අපිට කිට්ටුව තියෙන මාදන්වල රජමහා විහාරයේ ධාතු ප්‍රදර්ශනයක් තිබ්බා. ඒකට තමයි මේ දැන් ගිහිල්ලා ඉන්නේ. ඉතින් වැඩ ටික ඔක්කොම කොහොම හරි කරගත්තා. ඉතින් මෙතන ධාතු වන්දනා කරලා ඒකත් ලොකු සතුටක්නේ. ඒකත් කරගෙන ඊට පස්සේ රෑ ෆ්‍රයිඩ් රයිස් දන්සලක් තිබ්බා. ඒකට ගියා. ඉතින් ඊට පස්සේ මේ පහුවෙනිදා ඒ කියන්නේ 13 මේ අයිස්ක්‍රීම් දන්සලක් අපිට කිට්ටුව තිබ්බා. ඒකට ගියා. ඊට පස්සේ මේ හවස කඩල දන්සලක් තිබ්බා. ඒකට ගියා. ඊට පස්සේ අපි දිගන ගියා මේ තොරන් බලන්න. ඉතින් ඔහොම තමයි මේ දවස් ටික මගේ ගෙවුනේ. ඉතින් මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්.